අයියෝ අයියෝ මොකද මන්ද ලැජ්ජාවයි බයයි නැතුව පටිරෝල් කරගන්නේ මොකද මන්දා හරේ මන්දා පටිරෝල් කරගන්නේ මොකද මන්දා හරේ මන්දා හරේ මන්දා හොඳයි ඉතින් කියපන් ඇයි එහෙම වුනේ මං කොහොමද දන්නේ අයියෝ ගෙදර කවුද? මේ කවුරුත් පේන්න නෑ වගේ සොරිනේ. ඇති අනේ කතා කරන්නකො තව පාරක්. අර වෙලේ ඇඳුම් පේන්න තියෙන්නේ. ඔය ගම්වල මිනිස්සු රෙදි වෙලේ දාලා ඈත ගමන් යන්නේ නෑ අනේ. කතා කරන්න. එහෙනම් ඉතින් ඔයාම කතා කරලා බලන්නකෝ. ගෙදර කවුද? කවුද? අන්න දැක්කද? ගෑනු කටහඬක් ඇහෙන්න ඕනේ ගම්වල මිනිස්සු එළියට ගන්න. මේ සුරං අප්පුවාමි කියන කෙනාලගේ ගෙදරද මෙහෙ? සුරං අප්පුවාමි. නෝනලා මොකට හරි ආධාර එකතු කරන්න ආපු කට්ටියද? නෑ අපි මේ විපරන් කියලා පත්තරයකින් සුරං අප්පුවාමි කියලා දක්ෂ කට්ටඩියක් ඉන්නවා කියලා ආරංචි වුණා. එයා ගැන පත්තරේට ලිපියක් ලියන්නයි මේ ආවේ. ආව හොයාගෙන. සුවර නේද පත්තරෙන් කියලා? ආධාර එකතු කරන කට්ටිය නෙමෙයිනේ නේද? නෑ පත්තරෙන් මේ කොහෙද සුරං අප්පුවාමි ඉන්නේ? සුරං අප්පුවාමි ඉතින් මෙතන තමයි ඉන්නේ. මං තමයි සුරං අප්පුවාමි. එන්නකෝ මේ සුවර නේද ආධාරකාරයෝ නෙමෙයි කියලා? අනේ ඔයා හරි එක්කෙනෙක් තමයි යන්නේ. සුරං අප්පුවාමි මහත්මයා. ඇත්ත වශයෙන්ම කියනවා නම් අපි ආවේ වැඩිහිටි නිවාසයකට. කරුණාකරලා යන්න. මා සුරං අප්පුවාමි නෙමෙයි. නෑ මං විහිළුවක් කළේ. අපි විපරම් පත්තරේ. මොකද ඔය හැටි ආධාරකාරයින්ට බය? බය නොවි කොහමද? හැමදාම ආධාර පත්‍රකාරයෝ එනවා. අපි දහ දුක් ඉඳලා හම්බ කරනවා එයාලා නිකන් ඇවිල්ලා අරන් යනවා. දැන් ඔය අන්තිමට ආපු නියං ආධාරකාරයා අපේ පවුලවත් යාළු කරගෙන අරන් ගියා. ඒකනේ මම මේ බය. අනේ නියං ආධාර එකතු කරන්න ආපු මිනිහා ඔයාගේ පවුලවත් අරන් ගියා? නැත්තම්? හැබැයි අපේ යෝදිත් එක පවුල් කන්න නම් ලේසි වෙන්නේ නෑ මං කෑවට. නියං ආධාරකාරයා දැන් ඇති ගම් වතුරට අහුණා වගේ. දැන් එහෙනම් නියං ආධාරකාරයට ගම් වතුර ආධාර දෙන්න වෙලා ඇති. ගම් වතුර ආධාර නෙමෙයි. ඒකට දැන් සේලයින් වතුරවත් පේන්නේ නැතුව ඇති. මං දන්නවනේ අපේ පවුලගේ හැටි. මමත් ඔය අනාථ ආධාර එකතු කරන්න ගිහිල්ලානේ ඔය පවුලව හැට් කරන් ආවේ. වැඩිම වුණොත් තව හුනාමි ආධාරකාරයෙක් එනකන් ඕක ගාව හිඳිය ඕන්නම් ඔන්න බලන්නකෝ මං කිව්වනේ. වහලා අස්සන ගහලා පොස්තකොරෙන් පැන්නේ හනිකට නාලා තරමට බැහැලා ඉරුවෙක දාගත්තේ පටිරෝල් කරගන්නටයි පටිරෝල් කරගන්නටයි මල්ලෙක්ක පටිරෝල් කරගන්නටයි පටිරෝල් කරගන්නටයි කන් වතුර ආධාර නෙමෙයි. ඒකට දැන් සේලයින් වතුරවත් පේන්නේ නැතුව ඇති. මන් දන්නවනේ අපේ වතුරිල්ලා ඒක කොස්සට මතුරුලා 100ට පන්න ගැහුව පාර 100 ගෙදරින් පැනලා ගිහින් අපේ ගෙදර ඇවිත් මට ඔය මන්ත්‍ර ටික ඉගෙනුවා. හොඳයි මොනවද ඔයා ගාව තියෙන විශේෂ මන්ත්‍ර? මම දන්නවා ඕනම දරුණු බල්ලෙක් හපා ගන්න ආවොත් බල්ලව මෙල්ල කරන මන්ත්‍ර නෝනා. ඇත්තද? ඔව්. කොහොමද ඒක කරන්නේ? කරන්නේ මෙහෙමයි. බල්ලා බුරාගෙන එනකොට නොපෑගුණු තැනකින් ගඟේ වැලි අහුරක් ගන්න ඕනේ සුදු පාට. හරි ඒ බලු මන්තරේ එපා. පටිරෝල් පටිරෝල් මොනවද ඔයා ගාව තියෙන විශේෂ
මම දන්නවා ඕනම දරුණු බල්ලෙක් හපා ගන්න આવොත් බල්ලව මෙල්ල කරන මන්තර නෝනා. ඇත්තද? ඔව්. කොහොමද ඒක කරන්නේ? කරන්නේ මෙහෙමයි. බල්ලා බුරාගෙන එනකොට නොපෑගුණු තැනකින් ගඟේ වැලි අහුරක් ගන්න ඕනේ සුදු පාට. හරි ඒ බලු මන්තරේ එපා. ඇයි බලු මන්තරේ එපාද? මේ අට්ටඩි උන්නේ ඈ? බල්ලෙක් කන්න පන්නගෙන එන වෙලාවට නොපෑගුණ තැනකින් ගඟේ සුදු වැලි කොහෙන් අහුලන්නද? මකුලක් කියනවනේ. එහෙම කියලා බෑ. ගංගා මිටියාවතක් හම්බ වෙනකන් දුවන්න ඕනේ. මොකද මේ මන්තර ඔක්කොම බිහි වුණේ නෝනා ඉන්දු ගංගා නිම්න ශිෂ්ටාචාර ආශ්‍රිතවනේ. ඒ කාලේ මේ බල්ලන්ට ගහලා තියෙන ගඟේ වැලි වතුරුලනේ. හරි. ගඟේ සුදු වැලි අහුරක් කරන් මොකද කරන්නේ කියන්නකෝ. අන්න නෝනට ඉවසීම තියෙනවා. මේ මහත් එක්ක මොනවාක කරන්න බැරි. නෝනෝ ගඟේ වැලි අහුර අතට අරන් බූනාඩි බූතා බු කියලා 108 පාරක් මතුරන්න ඕනේ. 108 පාර. හරි මං කිව්වේ සොරේනේ ඔය බලු මන්තරේ ඕන්නේ නෑ නෑ ඔයා කියන්නකෝ. 108 වරක් මතුරලා බල්ලගේ කට ඇරලා දිවේ එළියට දාන්න කියලා වැලි අහුර බල්ලයා කටට සොක් ගාලා රිංගවන්න ඕනේ. තේරුණාද? දැන් ඔයා එහෙම කරලා තියෙනවද? මෙහා මොකෝ නැත්තේ? ඔය යමර වලව්වේ ඩෝසන් හාමුගේ බල්ලා මෙතක් කුසයි. සිංහයා වගේ. දවසක් නෝනට කියන්න මට කන්න එලෝගෙන ආවා. දිව්ව ඉන්දු ගංගා නිම්න ශිෂ්ටාචාරේ තිබ්බ දිහා වැලි හොයන්න. නෑ හොඳ වෙලාවට ඩෝසන් හාමුගේ වත්තේ මොකද්ද වැසිකිලි වලක් හදන්නද කොහෙද ගෙනාපු වැලි ගොඩක් තිබ්බා. මොනවද කියන්නේ? බූනාඩි බූතා බු කියලා. ඔටකින්න දැන් ඔය මන්තරේ 108 පාරක් මතුරනකන් ඔය බල්ල ඇවිත් වාඩි වෙලා බලන් හිටියද? නෑ මට කෑවාපු ගමන්. ඉතින් එන මන්තරෙන් වැඩක් නෑනේ. වැඩක් නැති උනේ 108 වරක් මතුර ගන්න බැරි වෙච්ච හින්දායි කියලා ඔන්න මෙයා දැන් කියයි. නෑ ඒක හින්දා නෙමෙයි. එහෙනම් 108 වරක් නෙමෙයි 1008 වරක් මැතුරුවත් වැඩක් නෑ. ඌ කන එක කනවා. මොකද ඌ බල්ලෙක් නෙමෙයි ඌ බැල්ලියෙක්. බල්ලගේ මන්තරේ බැල්ලි හරි අයියා. අහිංසකයි සමනල් වගේ හරි සුවඳයි අපි මල් වගේ අහිංසකයි සමනල් වගේ හරි සුවඳයි අපි මල් වගේ එච්චර එහෙමත් ඉඳලයි පටි රෝල් කරේ කොච්චර කෙරුවත් ඉස්සෙම පටි රෝල් උනේ ලක්මාල් එක්ක පටි රෝල් පටි රෝල් වෙන බව දැන අහගෙන ඉන්නේ මොනව කරන්නද කාගෙත් පටි රෝල් වෙන්නේ එතකොට පටි රෝල් වෙන බව දැන අහගෙන ඉන්නේ ලක්මාල් එක්කයි කාගෙත් පටි රෝල් වෙන්නේ දැන් ඔය මන්තරේ 108 පාරක් මතුරනකන් ඔය බල්ල ඇවිත් වාඩි වෙලා බලන් හිටියද? නෑ මට කෑවාපු ගමන්. ඉතින් එන මන්තරෙන් වැඩක් නෑනේ. වැඩක් නැති උනේ 108 වරක් මතුර ගන්න බැරි වෙච්ච හින්දායි කියලා ඔන්න මෙයා දැන් කියයි. නෑ ඒක හින්දා නෙමෙයි. එහෙනම් 108 වරක් නෙමෙයි 1008 වරක්. ඒ පැනපි පාරට. බඩ පුරුල් වෙලා ගියා ඊට පස්සේ. මොනද එක්කෝවා? ඔව්. ඌ මේ බලාපුවාම නෝන මේ හීලෑලියෙක්. ඌ ඇවිත් තියෙන්නේ කිතුල් කොටයක් කටින් ඇදගෙනනේ. මම උදරි කිව්වහම ඌ කිතුල් කොටේ අතෑරලා පාර මැද දන ගැහුවානේ. මේ අලියට උදරි කිව්වහම දන ගහනවා කියලා මම දැනන් හිටියේ නෑනේ. ඕකට ඇද්ගොව්වට තද වුණා. ඇයි අලියා කිතුල් කොටේ අතෑරි ඇද්ගොව්වේ කකුල උට්ටනේ. ඌ තමලෑන්නවට හෙන්නුවේ. ඒවට මන්තර නෑනේ. අයියෝ ඉතින් මේ වගේම පත්තරේ ලියන්න පුළුවන්ද? බලු මන්තරේ ගැනයි අලි මන්තරේ ගැනයි දෙකම පත්තරේ ලියන්න බෑනේ මොනවද අප්පා? ඇයි නෝන බැරි? බැරි ඉතින් දෙකම චොරනේ. ඒකනේ. ඒන ලියන්නකෝ මේ මගේ ගාව තව තියෙනවා අනින්න එන හරට්ට කියන මන්තර. ඔව්. අන්න ඒක කියන්න. හරි අපි මෙහෙම කියමුකෝ. යම් කිසි හරකෙක් අපට අනින්න ආවොත් අපි ඉස්සෙල්ලාම කරන්න ඕන දේ මේකයි. මොකද්ද? කලබල වෙන්න නරකයි. ඉතින් හරකේ කනින්න එලෝගෙන එනකොට ඕන කෙනෙක් කලබල වෙලානේ. එහෙම කලබල වෙලා කොහොමද? කලබල වුණා මොනක කරන්න බෑනේ. ඉවසීම තියෙන්න ඕනේ ඉවසීම. හරි. දැන් මොකද කරන්නේ එතකොට?
දැන් මහත්තයෝ හරකෙක් අනින්න එනකොට අපි සංසුන් වෙලා බලන්ට ඕනේ තීව්‍රව හරක අනින්න එන්නේ මොකෙන්ද කියලා. හරක ඉතින් අනින්නේ අන්දකන්නේ. නැතු හරක පිහිය කරන් එනවා අනින්න. ඒක තමයි මහත්තයා. ඉතින් ඒක හරියට තහවුරු කරගන්න ඕනේනේ. ඒක මම කියන්නේ. ඊට පස්සේ කතා නොකර අපි ගන්න ඕනේ පිරිසුදු සුදු රෙදි ආර භාගයක්. ඒක අරගෙන හරකෙක් අනින්න එලවගෙන එනකොට කොහෙන්ද සුදු රෙදි හොයන්නේ? ඇයි බැරිද? බෑනේ අනේ. එහෙනම් ඒ සුදු රෙදි ඕනේ. අපි වෙනින් මොකක් හරි රෙද්දක් ඔය වැලකින් මේ ඇදලා ගන්නවා කියමුකෝ. ඇදලා අරන් ඒකට වතුරන්න ඕනේ. කොහමද? වං වෘෂභරාජ අලප්පු තිලප්පු කුලප්පු ඉස්තප්පේස්වා කියලා. 108 වාරයක්ද? නෑ එකපාරයි. ඊට පස්සේ ඒ මතුරුපු රෙදි කඩෙන් අමුඩයක් ගහලා පුළුවන් තරම් ඉක්මනට ළඟම තියෙන උස ගහකට බඩ ගන්න ඕනේ. කසාක් ඉන්න බැරි කෙනෙක් නෑ. ප්‍රශ්නයක් නෑ. ළඟම තියෙන ලිඳකට පනින්න ඕනේ. ඊට පස්සේ ඒ මතුරුපු රෙදි කඩෙන් අමුඩයක් ගහලා පුළුවන් තරම් ඉක්මනට ළඟම තියෙන උස ගහකට බඩ ගන්න ඕනේ. කසාක් ඉන්න බැරි කෙනෙක් නෑ. ප්‍රශ්නයක් නෑ. ළඟම තියෙන ලිඳකට පනින්න ඕනේ. අනේ ඉතින් ඕව පත්තර වලට ලියන්න පුළුවන්ද සුරං අප්පුවාමි? බැරි නම් ඉතින් නොලිය හිටහල්ලා කොච්චර මයෝ. මං කිව්වා පත්තර වල ලියන්න එන්න කියලා මෙහෙ. හරි කලබල වෙන්න එපා මේ. ඔයා ගාව වෙන මොනවද තියෙන මන්තර කියන්නකෝ. මන්තර ඉතින් තියෙන ඕන જાතියක්. බෙර බලන මන්තර. පොල් කරකෝන මන්තර. කනප්පු කරකෝන මන්තර. බෙල්ල කරකෝන නෑ ඒක එකක් නෑ. නොපෙනිය යන මන්තර. අනේ නොපෙනී යන මන්තර වලින් මොකද්ද කරන්න කියන්නේ? නොපෙනිය යන මන්තර වලින් ඉතින් නොපෙනිය යනවා වෙන මොකද්ද? අනේ වැදගත්. අපිට ලියන්න පුළුවන් ඒක. ඒක ගැන විස්තර ටිකක් කියන්න කරුණාකරලා. මෙහෙමයි නෝනා. ඕනම සෙනගක් මැද්දේ මහ දවාලේ නොපෙනිය යන්න පුළුවන්. ඒ කොහමද? මං ගාව මන්තරයක් තියෙනවා. ඒක අතට මතුරලා අත ඔලුවට තියාගත්තාම නොපෙනිය යන්න පුළුවන්. හැබැයි යන්න කලින් තමයි යන පාර හොඳට බලලා නිනව් කරගන්න ඕනේ යන්නේ කොහටද කියලා. ඇයි කියලා අහන්නේ? අඩි 50කට වැඩි යන්න හොඳ නෑ. මොකද මන්ත්‍රයේ බල බිඳෙනවා අඩි 50න් 50ට. ආයෙසරයක් 50න් 50ට මතුරන්න ඕනේ. මේ කාටවත් පේන්නේ දෙහිම යනකොට. කාටවත් කියන්නේ ඉතින් වටේම ඉන්න කට්ටියට පේනවා මම නොපෙනිය යනවා කියලා. ඒ කිව්වේ ඒ කට්ටියට මාව පේනවා. නමුත් මම යන්නේ මන්තරේ මතුරගෙන ඇස් වහගෙන නිසා මට මොකුත් පේන්නේ නෑනේ. මම නොපෙනි තමයි අඩි 50ක් විතර යන්නේ. ඒ ගිහින් ආයෙ ඇස්සරලා ආයෙ බලලා ආයෙ මතුරලා ආයෙ අඩි 50ක් යනවා නොපෙනි. ඇස් වහගෙන තමයි මම යන්නේ. ඔහොමයි පටි රෝල්ුනේ වැඩේ කොහොමද? මෙහෙමයි පටි රෝල් වෙන්නේ හෙටත් හවසට. යන කට්ටිය නගින්න රොකට් එක අද්දන්නයි යන්නේ. උදාසිකුරුවන් ගහරු බ්‍රහස්පති සෙනසුරු යුරේනස් නෙප්චූන් ප්ලූටෝ. ඔයා කොහටද යන්නේ? මම සෙනසුරු යන්නේ කියලා.